මංගල දවසේ හැමෝම hina වෙලා සතුටින් පින්තූර ගත්තට පෝරුවෙන් බැහැලා ගෙදරින් එළියට බහින මොහොත තරම් බරක් ගැහණු කෙනෙකුට නැතුව ඇති. අවුරුදු 20ක් 30ක් අම්මගේ තාත්තගේ සෙවෙනේ හැදිලා වෙන ගෙදරකට යන්නේ ලොකු විශ්වාසයක් හිතේ තියාගෙන. ඒ ගෙදර පළමු දවස් ටිකේම දනෙන්නේ පුදුම හුදකලා බවක්. අලුත් කුස්සියක් තේ එකක් හැදුවත් සීනි වැඩි වෙයිද වගේ බයක් දැනෙනවා. තමන්ගේ අම්මා ළඟදී නම් ඕනම වෙලාවක කෑ ගහලා කතා කරන්න පුළුවන් වුණාට මේ අලුත් අම්මා ළඟදී වචන පවා පාවිච්චි කරන්න වෙන්නේ හරිම පරිස්සමෙන්. මුළු ගෙදරම කට්ටිය එකතු වෙලා විහිළු කරද්දි ඒ මොකොත් දන්නේ නැතිව අසරණ වෙලා පැත්තකට වෙලා ඉන්නවා. ඒ වෙලාවට මතක් වෙන්නේ තමන්ගේම අම්මව. මේ අලුත් ලේලිය මේ ගෙදරින් බලාපොරොත්තු වෙන්නේ මහා ලොකු සැප සම්පත් නෙවෙයි. ඇය සොයන්නේ පුංචිම පුංචි ආදරයක් විතරයි. අන්න ඒ දේවල් වලට පුළුවන් ඇගේ බය නැති කරන්න. ඇයට ආගන්තුකයෙක් ලෙස නොසලකන දාට ඇය මුළු පවුලටම පණ වගේ ආදරය කරා. ඒ නිසා අලුතින් ගෙදරට ආපු ලේලියගේ අඩුපාඩු හොයන්න එපා. ඇය තාම අලුත්. ඇයට වැරදෙන්න පුළුවන්. ඇය ආවේ ඔබේ පුතාව උදුර ගන්න නෙවෙයි. ඔබේ පවුලට තවත් දුවෙක් වෙන්නයි.